යාළුවනේ අපේ YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ වැටකළු ඈන්ජරියක්. අපි මේක හදන්න යන කලින් අපිව subscribe කරන්න අමතක කරන්න එපා. එනේ අපි දැන් දාල් ටික අයින් කරලා හොදගෙන ගත්තු වැටකළු ටික. දැන් අපි යන්නේ කපා ගන්න. අපි නම් දැන් වැටකළු ටික කපාගෙන ඉවරයි. දැන් අපි මේකට දාගමු ලුණු. දැන් අපි දාගමු සුදු ලුණු. ළඟට අපි දාගන්න යන්නේ කහ. කහ කුඩු ටිකකුත් දාගමු. අපි දැන් 3-5 කුඩු ටිකකුත් දාගමු. අපි දැන් 3-5 දානකොට රම්පේ කල්පිංච දාන්න ඕනේ නෑනේ. ඒකටම එකතු කරලා තමයි අපි මේ 3-5 එක හදාගත්තේ. ගෙදරම හදාගත්තු 3-5. ඊට පස්සේ අපි දාමු මිරිස්. කුඩු චුට්ටක් දාගමු. ඊට පස්සේ අපි ලුණු කුඩු ටිකකුත් දාගමු. දැන් අපි ඔක්කොම හොඳට කලවම් කරගමු. වැටකළු එක ලිපේ තියාගත්තා. අපි මේකට වතුර, කිරි මොනවත් දාන්නේ. මේක තමයි අපේ රහස. දැන් අපේ වැටකළු එක බලමු. මොනවත් දාපු නැති වැටකළු එක බලමුකෝ. මෙන්න යාළුවනේ වතුර වගේ මොනවාද ඇවිල්ලා. විනාඩි 3ක් තියාගත්ත වැටකළු එකේ වතුර. මේ වැටකළු වල වතුර. මේ වතුර එක හින්දෙනකම් වැටකළු එක හොඳට උයාගමු. වැටකළු එකේ ඔක්කොම හිඳිලා. අපි දැන් පොල් මිටි එකතු කරගමු. අපි පොල් කී ටික මුලින්ම දැම්මේ නැත්තේ මේකේ වතුරත් එක්ක මේ පොල් කී ටික එකතු වෙන හින්දා. ඒක තමයි අපේ වැටකළු උයන එකේ රහස. පස්සේ පොල් කී ටික එකතු කරනකොට වැටකළු එකට කිරි රසක් එනවා. ඒකයි අපේ රහස. ඔන්න අපි වැටකළු එක නම් උයලා ඉවරයි. අපිට මේවා වගේ හදලා ඕගොල්ලෝ අපිට කමෙන්ට් එකක් දාන්න.